කොහොමද ඉතින් ඔයාලා ගොඩක් හොඳින් පරිස්සමෙන් සතුටින් ඇති කියලා හිතෙනවා. ඉතින් මෙන්න මේ කාඩ් එක දකින මේ වීඩියෝ එක දකින ඔයාට තමයි මේ රීඩින් එක. ඔයා මේ වෙලාවේ ඒ කියන්නේ මුදල් මොන හරි වාට අයිති දේවල් ඒ දේවල් ගොඩක් තදින් අල්ලගෙන ඉන්නවා. ඒ වගේම මේ වෙලාවේ ඒව කාටවත් බෙදලා දෙන්න. ඒ කියන්නේ බෙදා ගන්න කිසිම දෙයක් බෙදා ගන්න අකමැත්තෙන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඒක නිසා ඔයා අර ඔයාගේ තියෙන මුදල් ඔක්කොම ඉතිරි කරන්න, ඒවා ආරක්ෂිත තැන් වල තියන්න, ඔක්කොම අර අපි කියන්නේ පොඩි ගහ ගන්නවා කියලා අන්න ඒ වගේ තත්ත්වයක දැන් ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මෙහෙමයි අපි ලැබෙන මුදල් ඔක්කොම වියදම් කරන්නේ නැතුව නාස්ති කරන්නේ නැති ඉතිරි කරන එක හොඳයි. හැබැයි ඒකේ වෙන්නේ ඔයාට ඔයාගේ ළඟම ආය නැති වෙනවා. එහෙම නැත්නම් ඔයාට අර සතුටින් ඉන්න එන්ජොයි කරන්න තියෙන ජීවිතේ නැති වෙනවා කියලා කියන්න පුළුවන්. මොකද අපේ මේ ජීවිතේ හරිම පොඩි කාලයයි තියෙන්නේ. ඉතින් ඒ කාලේ අපි ඉතිරි කරන්න ඕනේ. අපි අපේ අනාගතේ අපේ පරපුරට ඉතිරි කරන්න ඕනේ. අපිට ඉතිරි කරන්න ඕනේ. අපිට මැති බැරි කාලෙක අපිට මුදල් ඕන එක ඇත්ත. හැබැයි ඒ හැමදේම හරිම తాවකාලිකයි. ඉතින් ඔක්කොම සම්පූර්ණ හම්බෙන හැමදේම ඉතිරි කරලා හරියන්නේ නැහැ. අපි මේ මොහොතේ ජීවත් වෙන්න ඕනේ. මේ මොහොතේ සතුටින් ඉන්න ඕනේ. මොකද මේ මොහොත ආය අපිට ලැබෙන්නේ නැති නිසා. ඒ කියන්නේ මගේ මේවා මගේ කියලා තදින් අල්ලගෙන ඉන්න එපා. ඒ වගේම අර මේ ඔය සම්පූර්ණ වලත් ඒ කියන්නේ ඔයගේ ආදරේ ඔයගේ සම්බන්ධය තුලත් ඔයා මේ අර අයිතිය මට අයිති කියන තැන ඉන්නවා. ඒ කියන්නේ තදින් අල්ලගෙන තදින් බදාගෙන ඉන්නවා. ඒ නිසා ඒ ඔයාගේ පාර්ට්නර්ටත් හරිම අමාරුයි. ඔයා මෙහෙම හිර කරගෙන ඉන්න නිසා එහෙම ඉන්න එපා. එයා කොහොමත් ඔයා නිදහස මං කියන්නේ මේ සම්පූර්ණ නිදහස දීලා එහෙම අතහැරලා දාන්න කියලා නෙමෙයි මම කියන්නේ. උනාට එයාට නිදහස් වෙන්න දෙන්න, නිදහසේ ඉන්න දෙන්න. එහෙම වුණොත් එයා ඔයා ළඟින් හැමදාම ඉඳි අර තදින් අල්ලගෙන හිටියොත් එහෙම එයා ඉක්මනින්ම ඔයාගේ ජීවිතේ යයි කියලා කියන්න ඕනේ. ඒ නිසා එයාටත් නිදහසක් දෙන්න මං හිතනවා මම මේ කියන දේවල් වල තේරෙයි කියලා. ඉතින් මේ වෙලාවේ රිලැක්ස් වෙන්න, බදාගෙන ඉන්න එපා, බෙදා ගන්න. බය නිසා මාගේ මෙයා දුරස් වෙයි යයි කියලා බය නිසා අල්ලගෙන ඉන්නත් එපා. මොකද එහෙම අල්ලන් හිටියා කියලා ඇත්තටම තේරුමක් නැහැ කියලා කියන්න ඕනේ. එහෙම අපි අල්ලගෙන ඉන්නවා නම් ඇත්තටම වැඩකුත් නැහැ නේද? ඒ කියන්නේ අපි මුළු ජීවිත කාලෙම බයෙන් ඉන්නේ මේ දේ නැති වෙයි කියලා. අන්න ඒ වගේ ඉන්න එපා. නිදහස් වෙන්න. මේ අපිට තියෙන චූටි කාලයයි චූටි ජීවිතේ නිදහසේ ලස්සනට ගෙවන්න.